හලෝ ෆ්‍රෙන්ඩ්ස් අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඔයා තාමත් ඔයාගේ කම්පියුටර් එකේ පාවිච්චි කරන්නේ Windows 10 නම් ආනේ කම්පියුටර්ස් පාවිච්චි කරන users වලට අසුබ ආරංචියක් ගැන Windows 10 එකට support එක එන්න එනවා මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ එතකොට ඕගලන්ට එක්කෝ unsupported PC වලට Windows 11 install කරගන්න විදිහට Windows 11 install කරගන්න ඔයගොල්ලෝ PC එකට එහෙම නැත්නම් අලුත් කම්පියුටර් එකක් ගන්න වෙනවා. ඔයගොල්ලෝ ඔය දෙකෙන් එකක්වත් කරන්න බෑ නම් කරන්න පුළුවන් එක ට්‍රික් එකක් තියෙනවා. ඒක තමයි Chrome OS Flex දාගන්න එක. දැන් Chrome OS Flex දාගත්තොත් ඔයගලන්ට ඒක මේ විදිහට දාගන්න පුළුවන්. ඔයගලන්ට ඕනේ මුලින්ම USB flash drive එක. USB flash drive එක කරගෙන අනුදර්මේ 64GB වත් තියෙනවනේ. ඒක ගහන්න ඔයාගේ කම්පියුටර් එකට. ඔයාගේ කම්පියුටර් එකට ගහලා Chrome browser එක ගන්නවා. then Chrome එක හදලා තියෙන Chromium කියන engine එකෙන්මයි Edge එක හදලා තියෙන්නේ. නමුත් Edge එක පාවිච්චි කරන්න බෑ. proper Google Chrome browser එක තියෙනවා. proper Google Chrome browser එක open කරගන්න ඔකට කම්පියුටර් එකේ. open කරගෙන ඉවරලා යන්න මෙතන උඩ extension app එක ගහලා ඇති icon එකක් ඇති. එහෙම නැත්නම් මෙතනට ගිහලා මෙතන apps screen එකට ගිහලා Chrome web store කියන එක ක්ලික් කරලා මෙතන search එකක් දාන්න Chromebook recovery utility කියලා. Chromebook recovery utility. දැන් මම ඒක enable කරලා තියෙනවා. enable කරාට පස්සේ ඔයාලගේ pen එක ඉල්ලනවා. අන්දර මෙතන කියන විදිහට 8GB වත් pen එකක් ඕනේ. මම රෙකමන්ඩ් කරන්නේ 64GB වලට වගේ ඇරෙන්න කියලා. ඊට පස්සේ මෙතන මොඩල් එක ටයිප් කරන්න ඉල්ලනවානේ. මොඩල් එක ගහන්න එපා. එතන select the model from the list කියලා ගවලා manufacturer විදිහට දෙන්න Chrome OS Google Chrome OS Flex කියලා. ඊට පස්සේ product එක select කරන්න Google Chrome OS Flex. ඊට පස්සේ continue බලන්න. මෙතනින් select කරනවාගේ thumb drive එක, වගේ flash drive එක, pen drive එක select කරලා continue බලන්න. එතකොට installation media එක create වේ. ඒ create වුණාට පස්සේ ඔයගලන්ට important දෙයක් තියෙනවා. ටක් ගාලා ඔයාගේ කම්පියුටර් එක restart එකක් දෙන්න. restart එකක් දීලා BIOS key එක press කරගෙන ඉඳලා මම BIOS keys list එක පාලා description එකේ දාලා තියන්නම්. BIOS key එක press කරගෙන ඉඳලා BIOS වලට ගිහලා ඔයගලන්ට පුළුවන් ඔයගල pen drive එකකින් boot වෙන විදිහට හදන්න. දැන් එතන Chrome OS setup කරද්දී අහනවා try කරන්න ඕනේ එහෙම නැත්නම් directly install කරන්න ඕනේ කියලා. පුළුවන් නම් try කරන්න. මොකද හැම කම්පියුටර් එකම guarantee කරන්නේ නැහැ. අවුල නැතුව Chrome OS Flex එක වැඩ කරයි කියලා. සමහර Bluetooth ඒ වගේ මොකක් හරි දෙයක් අවුල වෙන්න පුළුවන්. දැන් මම මේ screen recording එක කරන්නේ මගේ laptop එකේ. ඒක Dell Vostro 3520 එකක්. ඒක මම try කරලා බලුවා.
ඕඩියෝ වැඩ කරන්නේ බ්ලූටූත් වයිෆයි ඔක්කොම වැඩ ඕඩියෝ වැඩ කරන්නේ ඊට පස්සේ මම ගාව ඩෙස්ක්ටොප් PC එකකුත් තියෙනවා ඒකෙත් මම රන් කරලා බැලුවා ඒකේ බ්ලූටූත් වල ඕඩියෝ වල වයිෆයි වැඩ කරන්නේ ඒ වගේ මොකක් හරි අවුලක් තියෙන්න පුළුවන් ඒ අවුලක් නැත්තම් විතරක් Chrome OS දාගන්න Chrome OS නෙමෙයි එතන කියනවා Chrome OS Flex Chrome OS කියන්නේ ඒ Google එක Chromebook එක M OS එක අපිට දාගන්න වෙන්නේ Chrome OS Flex එහෙනම් අදට ඔච්චරයි වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාරි ඩවුට් එකක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මොනවාරි දෙයක් ඇඩ් කරන්න කැමති නම් ඒකත් දාන්න ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ලයික් කරන්න ෂෙයා කරන්න මගේ channel එක subscribe එක දීලා මට channel එක උඩට ගන්න උදව් කරන්න එහෙනම් පස්සේ දවසක වීඩියෝ යන වීඩියෝ එකේ හම්බ වෙමු